Tetap theologian. එල්ලෝ යාලුවනේ කොහොමද ඔයාලට ඔන්න ඉතින් මම අද ගහනවා ටැටු එකක්. මම ඔබට මට නෙමේ මෙන්න මෙයාට අපේ ලෝජනට. ඉතින් අපි ආවා වැලිපිල්ලාවේ නියෝ ටැටු ස්ටුඩියෝ එකට. මගේ කලින් ටැටු එක කළේ මේ මල්ලි. ඉතින් අපි මෙතනට මාව සුපුරුදු තැනටම ලස්සන ටැටු එකක් කරන්න. ඉතින් මේ පේන්නේ ටැටු එකට සැරසෙන විදිය. ඒ තමයි අපේ ටැටු ආටිස්ට්. මේ තමයි අපේ ලෝචන. ඉතින් එකතු වෙන්න මේ එක්ස්පීරියන්ස් එක මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් මේ ලෝචන hina වෙලා හිටියට මේ හොඳටම බය වෙලා ඉන්නේ. මොකද මේ ලෝචනගේ ජීවිතේ ගහන පළවෙනි පාර්ට් ගහන ටැටු එක. ඉතින් එකතු වෙලා ඉන්න අපි බලමු කොහොමද මේ එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් ඔයගොල්ලෝ ටැටු ගහන්න ආසාවෙන් ඉන්නවනේ ටැටු එක ගහලා තියෙන එක්කෙනෙක් නම් ඉතින් මාත් එක්ක ෂෙයා කරගන්න ඔයාලා ටැටු එක ලස්සන ෆොටෝ එකක් එවන්න. ඒගොල්ලෝ ගහ ගන්න කැමතිෙන් ඉන්නවනම් ඉතින් මම මේ තැන රෙකමන්ඩ් කරනවා මගේ ලස්සන ටැටු එකක් මේ මල්ලි කරලා තියෙනවා. ඉතින් ඒක ඒ විශ්වාසයෙන් තමයි අපි මේ ටැටු එක කරගන්න ආවේ. ඉතින් අපි බලමු මේ ටැටු එක කොහොමද කියලා. මේ තමයි දැන් මේ ටැටු එක ඩිසයින් කරලා තිබ්බේ මල්ලි කලින් දවසේ. අපි ඩිසයින් එක දුන්නා. මේ මගේ ටැටු එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ගොඩක් කට්ටිය දැකලා ඇති. දැන් මේ ටැටු එක මේ අපි දැන් මෙයාට ගහන ටැටු එක තමයි මේ. බලන්නකෝ ආර්ට් එක කොහොමද කියලා. දැන් මේ print එක මේ අතට මේවා කරගන්න තමයි හදන්නේ කියලා. ඒ කොපිය අතට print කරගන්න තමයි හදන්නේ. ටැටු ගහලා තියෙන අය දන්නවා ඇති. නොදන්න අය ඉතින් බලා ගන්න. ඒ print එක ඔන්නම ලස්සනට තියලා කාබන් කොපියක් තමයි යාළුවනේ වදින්නේ. ටඩා දැක්කනේ. කොහොමද ආර්ට් එක? මේ ආර්ට් එක සිලෙක්ට් කළේ මම. ඉතින් හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න ඕනේ පල්ලෙයි. ඉතින් ඊට පස්සේ තමයි මේ අතට මම ෆිල්ම් එකක් බලලා හිටියේ. මල් දුන්නා මට ෆිල්ම් එකක් දාලා දුන්නා මට බලන්න. මාත් මොකක් හරි කරන්න බෑ. Tetap theologian. ඔන්න ඉතින් යාළුවනේ වැඩේ පටන් ගත්තා. ඉතින් මේකේ ෆයිනල් ලුක් එක බලන්න වීඩියෝ එක අන්තිම වෙනකම් ඉන්න ඕනේ. අන්තිමට බලන්න මොකද්ද මේ ටැටු එකට වෙන්නේ කියලා හිතා ගන්න බැරි තරම් ලස්සන ටැටු එකක් අන්තිමට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක කරනවා නැති සිටින්න. විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ බලන්න මේ වටේ තියෙන ලස්සන පිළිවෙල. ඉතින් මෙතනට આવත් ඕගොල්ලන්ට හැඟෙයි මෙතන නිකන් කලාගාරයකට අපි ඇතුළු වුණා වගේ හැඟීමක් එනවා. ඉතින් මං මෙයා ටැටු එක ගහනකම් මම මොකද කරන්නේ අර මාලි දාදුන ෆිල්ම් එකක් බලලා මේ වටේ සිටින අරබනරබ ඉන්නකොට 5 minutes later. හරි ඒව ගණන් ගන්න එපා. ඕවම තමයි නිකන් කම්මැලිකම පහළ වෙනකොට ඕන නිින්ද යනවා. මට නිින්ද ගිය අතරේ මේ බානේ මල්ලි දැන් ලස්සන වැඩේ කරගෙන යන ගමන් තියෙන්නේ. ඒ අතර සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. තවම follow කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මං කපුටා. ඉතින් මේගොල්ලෝ වීඩියෝ එකක් දාගන්නවා. ඒගොල්ලන්ගේ page එකට දාන්න. ඒ අතරේ මං මගේ වීඩියෝ එක කරගත්තා. දැන් වැඩ සෑහනුවට ඉවරයි. තව ටිකයි තියෙන්නේ. ඉතින් අපි බලමු අන්තිමට මොකද වෙන්නේ කියලා නේ. ටින් ටින් මං ඉතින් ඕව තමයි කැරි උටා බෙල්ල අරන් නැහනේ. A few moments later.
යාළුවනේ සිංහයට පණ එන්නේ ඔන්න දැන් සිංහයාගේ ඇස් වර්ණ කරන අවස්ථාවයි මේ සනිටුහන් කරන්නේ. ඉතින් මේ ටැටු එකේ අන්තිම අදියරට දැන් ඔබ මේ ළඟ ආවී සිටින්නේ. ඉතින් අවසන් අදියරේ කුමන දසුණක් නිරීක්ෂණය වේදයි ඇඳී සිටින්න. මේ වීඩියෝ එක ඉවර වෙනකම් අන්තිමට හොඳම හරිය. ඉතින් මේ ටැටු එකේ ලස්සනම හොඳම අවස්ථාව බලන්න නම් වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. තව ටිකයි. මේක වීඩියෝ කරන්න යාළුවනේ ඉවරයි. මේක මල්ලි වීඩියෝ එකක් කරගන්නවා ෆයිනල් ලුක් එක. බලන්න. ඔන්න බලන්න ඔයගොල්ලෝ එන්න මාත් එක්ක එකතු වෙන්න මේ ලෝචන්ට ගහපු ටැටු එකේ ෆයිනල් ලුක් එක බලන්න. ටන් ටටන්. හොඳයි නේද? ඉතින් ටැටු එක ලස්සනයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඇත්තම කියන්නේ යාළුවනේ ටැටු එක ලස්සනයි නේ. ඒක නියමෙටම ආවා. මේ ඉන්නේ ටැටු ආටිස්ට්. මේ ටැටු එක මේ ඉන්නේ ආටිස්ට්. බලන්න ලස්සන යාළුවනේ. වව්. මම ඇත්තටම ඒක අපි හිතුවත් වැඩි ලස්සනටම ආවා. ඒක මගේ මල්ලිටත් කිව්වා. මේ ටැටු එකේ මල්ලිටත් මම කිව්වා ඒක මාර ලස්සනටම ආවා. ඉතින් ඒ ටැටු අපේ ආටිස්ට්ගේ හැකියාව තමයි මේ පෙන්නුම් කරන්නේ. ලස්සනයිනේ. ඉතින් මේ වගේ ලස්සන ටැටු කරගන්න ඕන නම් ඔයත් එන්න ගන්නේ මුල්ලේ වැලිපිල්ලෑවේ නියෝ ටැටු ස්ටුඩියෝ එකට මම කරනවා. ඉතින් යාළුවනේ මෙහෙම තමයි මේ වීඩියෝ එක අද මම ගෙනාවේ. ඉතින් අපේ මේ එක්ස්පීරියන්ස් එක මට නෙමෙයි විශේෂයෙන්ම ලෝචනට ලොකු ආසාවක් තිබ්බා මේ ටැටු එක කරගන්න. ඉතින් ඔන්න මම එක්කන් ආවා. ඔන්න දැන් මට සතුටුයි, ඌට සතුටුයි. ඕන් දැන් මේ ටැටු එක ඉවරයි. දැන් මේ ටැටු සේෆ්ටි ලිස්ට් එකේ අහලා අපි ගෙදර යන්නයි සූදානම්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්න. ආයි අලුත් වීඩියෝ එකකින් ආයි මම හම්බ වෙනකන් ඔබ සියලු දෙනාටම ජය වේවා. බයි.